Hi guys, අපි දෙන්න අද පොඩි ගමනක් යන්න කියලා හදනවා. අපි දෙන්න ගත්ත වண்டிයේ පළවෙනි එම්ම යන ට්‍රිප් එක. ඉතින් ගෙදර ඉන්න ගමන් මේ බීච් එක පැත්තට පොඩ්ඩක් යන්න ඕනේ කියලා හිතුණා. හලාවත තමයි මෙහෙට ළඟම කිලෝමීටර් 40ක් විතර ඇති. පැය එකමාරක දෙක ගමනක් තියෙනවා. දැන් තමයි ජර්නි එක ස්ටාර්ට් කරේ. වෙලාව කීයද? 11යි. එතන එක විතර වෙද්දි යන්න පුළුවන් වෙයි කියලා. හැබැයි පට්ට අවුවක් තියෙයි. එහෙනම් අපි යන් ඉස්සරහට වීඩියෝ එකේ බලමු කොහොමද අද දවස ගෙවෙන්නේ කියලා. ජය වේවා. අපි දෙන්න ආවේ හලාවත වාරියපොළ පාරේ. කිලෝමීටර් 35 40ක් විතර තව යන්න තියෙනවා. අපි ඉස්සරහට ගිහින් බලමු. ඒ වගේම ඔයාලා දන්නවනේ ඉතින් මේ අවුරුදු මාසනේ. ඒ නිසා රට පුරා හැමතැනම අවුරුදු සුවය පේන පාර දෙපැත්තේ ගොඩක් සෙනග හිටියා. ඒ වගේම පාපැදි තරඟ ඒ වගේ ගොඩක් දේවල් අපිට හම්බුණා. එහෙනම් අපි ගමු ඉස්සරහට ගිහින් බලමු ඊටර විස්තර මොනවද කියලා. ඇතින් පේන්නේ මුන්නේශ්වරම් කෝවිල. හලාවත ටවුන් එකට කිලෝමීටර් 2-3කට කලින් තමයි අපිට මුන්නේශ්වරම් කෝවිල හම්බෙන්නේ. ඒ වගේම මුන්නේශ්වරම් කෝවිල අවට තව කෝවිල් කිහිපයක්ම තියෙනවා. භද්‍රකාලී අම්මාන් කෝවිල වගේ ගොඩක් කෝවිල් තියෙනවා. ඔයාලට මේ ඉස්සරහින් පේන කෝවිලේ තමයි මහා පූජාව පැවැත්වෙන්නේ. මේක ශ්‍රීව දෙවියන් වෙනුවෙන් තමයි ඉදි වෙලා තියෙනවා කියලා සැලකෙන්නේ. එහෙනම් එන්න අපි ඉස්සරහට ගිහින් බලමු. දැන් අපි දෙන්න හලාවත බීච් එක පැත්තට යන්න තමයි හදන්නේ. ඊට කලින් එන්නකො අපි දවල්ට කෑවේ මොනවද කියලා බලන්න. බීච් එක පැත්තට යන ටිකක් අවුව හින්දා අපි දෙන්න හලාවත මාළු මාකට් එක පැත්තට ගියා. එතන තිබ්බ ලස්සන සිදුවීමක් මම ඔයාලට පෙන්වන්නත් ගත්තා. ඔයාලත් බලන්නකෝ එහෙනම්. එහෙනම් ඉතින් අපි දෙන්න දැන් බීච් එක පැත්තට යන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලත් අපි වගේ හලාවත පැත්තට එන්නේ කුරුණෑගල වාරියපොළ එහෙමත් නැත්නම් මුන්නේශ්වරම් කෝවිලට ගිහිල්ලා නම් ඔයාලා එද්දි හලාවත ටවුන් එකේ රවුන්ඩ් බවුඩ් එකකින් දකුණු පැත්තට දාලා තමයි බීච් එක පැත්තට එන්න ඕනේ. ඔයාලා දකින්න ඇතිනේ මාරම ලස්සන views ගොඩක් තිබ්බා. ඉතින් එහෙනම් එන්නකෝ දැන් අපි දෙන්නත් එක්ක රැළ පාගන්න යන්න. අපි දෙන්න මේ වීඩියෝ ක්ලිප් එක වොයිස් කරලා තිබ්බත් හුළඟි සද්දයි මුහුදු රැලි වල සද්දයි වටේ පිටේ සද්ද හැම එකක්ම හින්දා ඒකේ වොයිස් එක එච්චර හොඳට ඇහෙන්නේ නැහැ.
ඔයාලට පේනවා ඇති එදා මුහුදු රැළත් චුට්ටක් සැරයි. ඉතින් අපි දන්නේ නෑනේ මේ වෙලාවේ මුහුදු රැළ සැරද නැද්ද කියලා. ඉතින් හොඳම දේ තමයි අපි පරිස්සම් වෙන්න ඕනේ. ඔයාලත් මුහුදු රැළකට ගියාම ගොඩක් ඈතට යන්න නැතුව ළඟ ඉඳගෙන මුහුදු රැළ පාගන්න. අපි දෙන්නත් එදා දැක්කා හලාවත බීච් එකේ ගොඩාක් පුංචි ළමයි පවා හිටියා මුහුදු රැළ ළඟටම ගිහිල්ලා රැළ පාගනවා. සමහරවිට කිසිම වැඩිහිටියෙක්වත් නැහැ. ඉතින් ඒ විදිහට චූටි ළමයිව අත්තරින් ගිලිහෙන්න දෙන්න එපා. මුහුදු රැළ පාගලා සතුටු වෙනවා වගේම අපිම පරිස්සම් වෙන්න ඕනේ. ඔන්න පේනවනේ ඉතින් යාගේ වැඩ. ඉතින් එහෙනම් දැන් ගෙදර යන්න තමයි හදන්නේ. අපි දෙන්න බීච් එක ගාවදී ඒව මේව දේවල් කෑවා. ඒත් වීඩියෝ කරගන්න බැරි වුණා. ඔයාලා හලාවත බීච් එකට ආවොත් අනිවාර්යයෙන්ම බීච් එක ළඟ තියෙනවා ඉස්සෝ මාළු වගේ ගොඩක් දේවල් බෙදලා කරලා අනිවාර්යයෙන්ම try කරලා බලන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් thank you. ඔයාලා තාමත් අපිව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. like කරන්නත්, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. ආදරේ ඔයාලා හැමෝටම.